ජපාන් ඩිපෙන්ඩන්ට් වීසා. එහෙම නැත්නම් කසුරු තයිසයි වීසා. කසුරු තයිසයි වීසා කියන්නේ ජපාන් රජය මගින් ජපානයේ සිටින කෙනෙකුට එයාලගේ පවුලේ ජපානයේ ගෙන්න ගැනීම සඳහා ජපාන් රජය මගින් ලබා දෙන වීසා එක තමයි කසුරු තයිසයි වීසා කියන්නේ. ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් වීසා කියන්නේ. අද මම මේ වීඩියෝ එකේ ජපාන් ඩිපෙන්ඩන්ට් වීසා ගැන සියලුම දේ ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon ඔබලා තියාගන්න. තුනම වීඩියෝ දැම්ම ගමන් ඔයාලට බලාගෙන මේ හැකියාව තියෙනවා. ඊට අමතරව මගේ Facebook page එක සහ Instagram page එක follow කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනි තවත් වෙලාවකට intro එකට ගිහිල්ලා අපි වීඩියෝ එක බලන්න යමු. ජපානයට working visa, student visa ඒ වගේ මොන visa එකෙන් ආවත් ගොඩ දෙනෙක් කැමති තමන්ගේ පවුලේ අය ජපානයට ගෙන්නා ගන්න. එතකොට එයාලට ජපානයට තමන්ගේ පවුලේ අය ගෙන්න ගන්න පුළුවන් හොඳම පාත් එක තමයි ඩිපෙන්ඩන්ට් වීසා. ගොඩක් අය මේ ඩිපෙන්ඩන්ට් වීසා එක පඩලව ගන්නවා. ගොඩක් අය හිතනවා ඩිපෙන්ඩන්ට් වීසා කියන්නේ තමන්ගේ පවුලේ හැමෝම ඒ කියන්නේ පවුලේ ඕන කෙනෙක් මේ වීසා එක මගින් ගෙන්න ගන්න පුළුවන් කියලා. හැබැයි ඔයාලා ඩිපෙන්ඩන්ට් වීසා ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ යටතේ ඉන්න අය විතරයි. ඒ කියන්නේ ඔයාගේ නඩත්තු වෙන අය විතරයි ඔයාට මේ ඩිපෙන්ඩන්ට් වීසා මගින් ජපානයට ගෙන්න ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ් හෝ වයිෆ්. ඊට අමතරව ඔයාට දරුවන් සිටිනවා නම් එයාලව මේ ඩිපෙන්ඩන්ට් වීසා මගින් ජපානයට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. තවත් සමහර අය හිතනදී තමන්ගේ යැපෙන්නම් කිව්වම අම්මන තාත්තලා බලා ගන්නවා නම් එයාලවත් ගෙන්නගෙන හැකියාව තියෙනවා කියලා. ඇත්තටම මේ වීසා වලින් තමන්ගේ අම්මා තාත්තලා ගෙන්න ගැනීමේ හැකියාව නැහැ. අම්මා තාත්තා ගෙන්න ගන්නවා නම් ඔයාලට පුළුවන් විසිට් වීසා මගින් එයාලව ජපානයට ගෙන්න ගන්න. එතකොට මාස 3ක් කාලය සඳහා එයාලව ජපානයට ගෙන්නගෙන හැකියාව තියෙනවා. හරි. අපි දැන් බලමු මේ ඩිපෙන්ඩන්ට් වීසා ඇප්ලයි කරන්න පුළුවන් වීසා වර්ග මොනවද කියලා. ඒ කියන්නේ ජපානයේ ඉන්න කෙනා මේ වීසා වලින් එකක ඉන්න ඕනේ. ඒ වගේ මේ වීසා වලින් ඉන්න අය විතරයි ජපාන් ඩිපෙන්ඩන්ට් වීසා මගින් එයාලගේ හස්බන්ඩ් වයිෆ් සහ දරුවන්ව ගෙන්නගෙන හැකියාව තියෙන්නේ. පළවෙනි වීසා එක තමයි වර්කින් වීසා. වර්කින් වීසා කිව්වම මූලික වශයෙන්ම ගිගිස් ජිම්බුන් සිගේ කුසයි ගියමු කියන වර්කින් වීසා. ගොඩක් අය දන්නේ මේක ඉංජිනේරින් වීසා කිව්වා. මේ වීසා එකේ ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ හස්බන්ඩ් හෝ වයිෆ් ජපානයට ගෙන්නා ගන්න. ඊට අමතරව ස්ටුඩන්ට් වීසා. ස්ටුඩන්ට් වීසා වලින් ඉන්න කෙනෙකුට තමන්ගේ හස්බන්ඩ් හෝ වයිෆ් ජපානයට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. තවත් වීසා එකක් ගත්තාම බිස්නස් වීසා වලින් ඉන්න කෙනෙකුට මේ අවස්ථාව හම්බෙලා තියෙනවා. ඊට අමතරව SSW වගේ වර්කින් වීසා වලින් මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව තවත් වීසා වර්ග ගොඩාක් තියෙනවා. ඉන්ටර්ට්‍රාන්ස්ෆර් කම්පැනි වීසා ඒ වගේ වීසා වලින් ඉන්න කෙනෙකුට තමන්ගේ හස්බන්ඩ් හෝ වයිෆ් සහ තමන්ගේ දරුවන් සිටින එයාලව ජපානයට ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. හරි. අපි දැන් බලමු මේ වගේ ඔයාලට තමන්ගේ හස්බන්ඩ් වයිෆ් ගෙන්නගෙන නොහැකෙන වීසා වර්ග මොනවාද කියලා. ඔයාලා ට්‍රේනින් වීසා වලින් ඉන්නවා නම් ඔයාලට මේ අවස්ථාව නැහැ. ඊට අමතරව ඔයාලා SSW පළවෙනි අදිරි සිටින කෙනා. තොක්තේ ගිනෝ ඉචිගෝ වල ඉන්න කෙනෙක් නම් මේ අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා SSW පළවෙනි අදිරි ඉන්නා නම් ඒ අවුරුදු 5 ඇතුළත ඔයාලට ඔයාලගේ හස්බන්ඩ් වයිෆ් ගෙන්නගෙන හැකියාව නැහැ. ඔයාලගේ හස්බන්ඩ් වයිෆ් සහ දරුවන ගෙන්න ගන්න නම් ඔයාලා අනිවාර්යෙන් තොක්තේ ගිනෝ නීගෝ වලට මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ SSW දෙවෙනි අදිරට මාරු වෙන්න ඕනේ. ඔයාලගේ හස්බන්ඩ් වයිෆ් ජපානයට ගෙන්න ගන්න. ඊට අමතරව ස්ටුඩන්ට් වීසා වලින් ඉන්න කෙනෙක් නම් ඔයාලට ගෙන්න ගැනීම හැකියාව නැහැ. මම කලින් කිව්ව ස්ටුඩන්ට් වීසා වලින් ඉන්න කෙනෙක්ට ගෙන්න ගන්න පුළුවන් කියලා. දැන් කියනවා නැහැ කියලා. මෙහෙමයි. ඔයාලා ස්ටුඩන්ට් වීසා වලින් ලැන්ග්වේජ් ස්කූල් යනවා නම් තාම. ඒ කියන්නේ ඔයාලා ලැන්ග්වේජ් ස්කූල් යන කෙනෙක් නම් ඔයාලට මේ අවස්ථාව නැහැ. හැබැයි ඔයාලා සෙන්මන් ගක්කෝ හෝ දයිකකු යන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ හස්බන්ඩ් වයිෆ් ජපානයට ගෙන්න ගන්න. මෙන්න මේකයි මම කිව්වේ. මොකද ස්ටුඩන්ට් වීසා වලින් ලැන්ග්වේජ් ස්කූල් යන කෙනෙක්ට ගෙන්න ගැනීම හැකියාව නැහැ. හැබැයි ඔයාලා සෙන්මන් හෝ දයිකකු ගියාට පස්සේ මේ අවස්ථාව හිමි වෙලා තියෙනවා. හරි. අපි දැන් බලමු ජපාන් ඩිපෙන්ඩන්ට් වීසා වලින් එන කෙනෙක්ට හම්බෙන වරප්‍රසාද මොනවද කියලා. ඔයාලා ඩිපෙන්ඩන්ට් වීසා ආවට පස්සේ ඔයාලට පුළුවන් සතියට පැය 28ක්
අරුබයිතෝ කිරීමේ හැකියාව ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට part time job කිරීමේ හැකියාව තියෙනවා සතියට පැය 28ක කාලයක්. සාමාන්‍යයෙන් සතියට පැය 28ක කාලයක් ඔයාලා අරුබයිතෝ කරලා ඔයාලට පුළුවන් රුපියල් 2,50,000 රුපියල් ලක්ෂ 3ක් අතර ප්‍රමාණයක් මුදලක් හොයාගන්න. ඒක යෙන් වලින් බැලුවොත් ඔයාලට යෙන් ලක්ෂය සහ ලක්ෂයේ ඉඳලා yen 1,50,000 අතර මුදලක් ඔයාලට හොයා ගැනීමේ හැකියාව තියෙනවා මේ part time job කරලා. හැබැයි තව දෙයක් තියෙනවා. ඔයාලා working visa ඉන්න කෙනෙක් නම් ඔයාලා ශාකයි හොකෙන් ඇතුළත් වෙලා ඉන්නා නම් ඔයාලට පුළුවන් ඔයාගේ husband හෝ wife සහ දරුවන් ඉන්නවා නම් එයාලාත් මේ ශාකයි හොකෙන් එක ඇතුළට ගන්න. ඒ වගේ වරප්‍රසාදයක් තියෙනවා. ඊට අමතරව මම කලින් කිව්වා ඔයාලට පුළුවන් පැය 20ක් ජපානයේ ජොබ් කරන්න කියලා. හැබැයි මෙහෙම ජොබ් කරලා ඔයාලා අවුරුද්දට ඔයාලගේ නිෂ්ු එක ලොකු ගාණක් වුණොත් ඔයාලට වෙනවා තනියම ටැක්ස් ගෙවන්න. ඒක නිසා මට ලිමිට් එක මතක නැහැ. ඒ ලිමිට් එකට වඩා අඩු වැඩ කරොත් විතරයි ඔයාලට ටැක්ස් එකක් එන්නේ නැත්තේ. ඒ ලිමිට් එක පැනලා වැඩ කරොත් ඔයාලට වෙනවා තනියම ටැක්ස් ගෙවන්න. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. අපි දැන් බලමු working visa ඉන්න කෙනෙක් නම් එයාලගේ husband හෝ wife ජපානයට ගෙන්න ගන්න අවශ්‍ය වෙන documents මොනවද කියලා. පළවෙනි එක තමයි ශෛෂක සෝමේශෝ එක. මේක ඔයාලට ඔයාලා වැඩ කරන කම්පැනියෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකෙන් ඔයාලගේ කම්පැනි ඔයාලා වැඩ කරනවා කියලා ස්ථිර කරගෙන තමයි මේ ડોකියුමන්ට් එක ඕනේ. ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ ජූමින් එකක් ගන්න ඕනේ. ජූමින් එකක් ඔයාලට ෂෙයාර් එකට ගිහිල්ලත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මයි නම්බර් කාඩ් එක තියෙනවා නම් ඔයාලට කොම්බිනිකින් උනත් මේ ජූමින් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ජූමින් එක කියන්නේ ඔයාලගේ පදිංචිය සාධිත කර ගැනීමේ සහතිකයක්. ඊට අමතරව නෝසේ සොමේෂක සහ පසේ සොමේෂක ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා හරියට ටැක්ස් ගෙවලාද ඒ දේවල් බලන් තමයි ඒ ડોකියුමන්ට් එක ඉල්ලන්නේ. ඊට අමතරව ඔයාලගේ මැරේජ් සර්ටිෆිකේට් එක කොපි එකක් ඕනේ. ඒකේ ජපනිස් ට්‍රාන්ස්ලේෂන් එකකුත් අවශ්‍ය වෙනවා. ඊට අමතරව සෙන්ටිමීටර් 3.4 ෆොටෝස් 3ක් ඕනේ. ඊට අමතරව ඔයාලා දෙන්න ලංකාවේදී ඒ කියන්නේ ඔයාලා එකට ඉන්න ෆොටෝස් 3ක් වගේ ගන්න. හැබැයි එකම ඇදමින් එකම ස්ථානයේ නැතුව තැන් කිහිපයක විවිධ දුංගලින් ඉන්න ෆොටෝස් 3කුත් සූදානම් කරගන්න ඕනේ. ලොකු කරපු ෆොටෝස් 3ක්. ඊට අමතරව ඔයාලා ඩිපෙන්ඩ් කරන ඔයාගේ හස්බන්ඩ්ගේ හෝ වයිෆ්ගේ බර්ත්ඩේ සර්ටිෆිකේට් එකකුත් ඕනේ. ඒ කොපිය සහ ඒකේ ට්‍රාන්ස්ලේෂන් එකකුත් අවශ්‍ය වෙනවා. මේ සුසුකම් සපුරගත්තා නම් ඔයාලට පුළුවන් වීසා ඇප්ලයි කරන්න. ඊට අමතරව ඔයාලගේ නේෂු එක සාමාන්‍යයෙන් කොළ 200කට වඩා වැඩියෙන් තියෙනවා නම් ගොඩක් කොළයි. එහෙම නැත්නම් ඊට වඩා අඩු ගාණක් තියෙනවා නම් ඔයාලගේ වීසා එක රිජෙක්ට් වෙන්නත් ඒක හේතුවක් වෙනවා. ඒ නිසා ඒකත් සැලකිලිමත් වෙන්න. නේෂු එක කොළ 200කට වඩා අඩුවෙන් තියෙනවා නම් ඔයාලට පුළුවන් ලංකාවේ ඔයාලගේ මොකක් හරි ඩිපොසිට් එකක් මොකක් හරි තියෙනවා නම් ඒකේ ડોකියුමන්ට්ස් මේ ડોකියුමන්ට් එක ඇඩ් කරලා සබ්මිට් කරද්දී ඒ ડોකියුමන්ට් උත් ඇඩ් කරන්න. හරි. ඔයාලා ස්ටුඩන්ට් වීසා ඉන්න කෙනෙක් නම් ඔයාලට අවශ්‍ය වෙන ડોකියුමන්ට් මොනවද කියලා අපි දැන් බලමු. මූලික වශයෙන් මම කලින් කිව්වා වගේ ෆොටෝස් 3ක් ඕනේ ඔයාලා දෙන්න එකට ඉන්න. ඊට අමතරව කලින් කිව්වා වගේ සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් 4 ෆොටෝස් 3ක් ඕනේ ඩිපෙන්ඩ් කරන කෙනාගේ. ඊට අමතරව මැරේජ් සර්ටිෆිකේට් එක ඕනේ. ඒකේ ජපනිස් ට්‍රාන්ස්ලේෂන් එක ඕනේ. ඊට අමතරව ඔයාලගේ ජූමින් එක අවශ්‍ය වෙනවා. ඒකත් මම කලින් කිව්වා වගේ ෂෙයාර් එකට ගිහිල්ලා හරි කොම්බිනින් හරි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව බර්ත් සර්ටිෆිකේට් එකක් ඕනේ. ඊට අමතරව ඔයාලගේ බැංක් account එකේ සාමාන්‍යයෙන් කොළ 100ක් වගේ පෙන්වන්න අවශ්‍ය වෙනවා. හැබැයි මේ කොළ 100 ඔයාලගේ account එකට ආවේ කොහොමද කියලා පැහැදිලිව පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ලංකාවෙන් ගෙන්න ගත්තා නම් ඒ ඔයාලා සල්ලි ට්‍රාන්ස්ෆර් කරගත්ත ඒ වල ડોකියුමන්ට් සහ ඔයාලගේ යාළුවෙක් මාර්ගයෙන් ගෙන ගත්තා නම් ඒ විස්තර නිවැරදිව පෙන්වන්න ඕනේ. ඊට අමතරව ඔයාලා ඩිපෙන්ඩ් මේ කියන්නේ ඔයාලා ස්පොන්සර් කරලා කවුරු හරි එවන්නේ. ඒ කියන්නේ ඔයාලට තව කෙනෙක් ඩිපෙන්ඩ් කරන්න බෑ. මොකද ඔයාලා ජපානයේ තාම ස්ටුඩන්ට්ලා. ඔයාලට
පාර්ට් ටයිම් ජොබ් විතරයි කරන්න පුළුවන්. එතකොට ඒකෙන් තව කෙනෙක්ව ඩිපෙන්ඩ් කිරීමේ හැකියාව නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් නම් ඔයාලා ලංකාවේ ඔයාලගේ මොකක් හරි ඩිපොසිට් එකක් පෙන්නන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මේ ස්ටුඩන්ට් වීසා ඉඳි වීසා ඇප්ලයි කරද්දී. මොකද ගොඩක් අයගේ වීසා රිජෙක්ට් වෙන්න හේතුව තමයි මොකද ස්ටුඩන්ට් වීසා එද්දි වර්කින් වීසා වල වගේ නෙමෙයි ඩිපෙන්ඩන්ට් වීසා ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙනවා. ඒක නිසා මේ වගේ හරියට ඩොකියුමන්ට් සබ්මිට් කරේ නැත්නම් ගොඩ දෙනෙක්ගේ ස්ටුඩන්ට් වීසා ඉඳි ඇප්ලයි කරාම ගොඩක් අයගේ රිජෙක්ට් වෙන හේතුව තමයි මේ ඒ කියන්නේ යාළගේ හරියට සල්ලි පෙන්නන්නේ නැති එක. ඔයාලට පුළුවන් නම් ලංකාවේ ඩිපොසිට් එකක් ඩොකියුමන්ට් හරියට සබ්මිට් කරන්න මේත් එක්කලා ඔයාලට වීසා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා මේ ඩොකියුමන්ට් ටික සේරම සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා මේ සේරම ඩොකියුමන්ට් ටික සබ්මිට් කරන්න. ඊට පස්සේ ඔයාලට එලිජිබිලිටි එක ඔයාලගේ ගෙදරට එනවා. මේකට සාමාන්‍යයෙන් ඉස්සර නම් දැන් අවුරුද්දකට දෙකකට කලින් නම් සාමාන්‍ය මාසෙන් දෙකකින් වගේ එලිජිබිලිටි එක ඩිපෙන්ඩන්ට් වීසා වල එලිජිබිලිටි එක ආවා. හැබැයි දැන් නම් සාමාන්‍ය මාස 3ක් 6ක් අතර ප්‍රමාණයක් කාලයක් ගත වෙනවා ඩිපෙන්ඩන්ට් වීසා වල එලිජිබිලිටි එන්න. සමහරවිට මාස 6ටත් වඩා වැඩි යන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා ගෙදරට මේ එලිජිබිලිටි එක ආවට පස්සේ ඔයාලා මේ එලිජිබිලිටි එක ලංකාවේ ඔයාලගේ හස්බන්ඩ් හෝ වයිෆ්ට යවන්න ඕනේ. ඊට පස්සේ එයා ඒක අරන් ගිහිල්ලා එම්බැසි එකට අරන් ගිහිල්ලා වීසා එක ගහගෙන ඊට පස්සේ ජපානයට පැමිණීමේ හැකියාව තියෙනවා. මේ එලිජිබිලිටි එකේ වැලිඩ් කාලය මාස 3යි. ඒක හොඳට මතක තියාගන්න. මාස 3ක් ඇතුළත ජපානයට එන්න ඕනේ. ඒ ආවේ නැත්නම් එලිජිබිලිටි එක එක්ස්පයර් වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට මේ ජපාන් ඩිපෙන්ඩන්ට් වීසා ගැන පොඩි දැනීමක් ලැබෙන්න ඇති කියලා. මීට අමතරව ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. එහෙම නැත්නම් මගේ FB page එකට හෝ Instagram එකට යොමු කරන්න. මම වෙලාව තියෙන වෙලාවට ඔයාලට මේවට පිළිතුරු සපයන්නම්. එහෙනම් යාළුවනි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු අදට මම සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.